ධනය, බලය, ආදරය, ඒ වගේම පාවා දීම මේ හැමදේම එකට පැටලිලා දශක ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවම කැළඹු අභිරහස් මරණයක් ගැන තමයි මේ කතාව. ඉතින් කුලරත්න වසදීමේ නඩුව පිටුපස තියෙන ඇත්ත මොකද්ද? අපි ඒ ගැන හොයලා බලමු. දශක ගාණක් ගෙවිලා ගිහින් ඒ තාමත් එකම ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. මේක හොඳට සලසුම් කරපු මිනිමෙරුමක්ද? එහෙම නැත්නම් දරාගන්න බැරි තැන බිඳුණු හදවතක් තෝරාගත්ත අසරණ අවසානයක්ද? අපි මේ අභිරහස ඇතුළටම ගිහින් බලමු. හිතන්න, ඒක පැත්තකින් සමාජයේ ඉහළම තැනක ඉන්න කවුරුත් දන්න ධනවත් දොස්තර කෙනෙක්. අනිත් පැත්තෙන් එයාගේම ගෙදර හිරකාරියක් වෙච්ච එයාගේ බිරිඳ. අවසානය කවුරුත් නොහිතපු අභිරහස් මරණයක්. මේ තමයි කුලරත්න නඩුවේ කටුක යථාර්ථය. හරි, අපි කතාවේ මුලටම යමු. මොකද මේ හැමදේම වෙන්න කලින් මේ යුවල පිටලෝකෙද පෙන්නුවේ හරිම ආදර්ශමත් සතුටින් පිරුණු පවුලක ලස්සන චිත්‍රයක්. ඉතින් කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි මේ. එක පැත්තක ඉන්නවා ගාල්ලේ ප්‍රභූ පවුලකින් ආපු සමාජ සේවකයෙක් විදිහටත් නමක් දිනාගෙන හිටපු වෛද්‍ය දේමන් කුලරත්න. අනිත් පැත්තේ තරුණ වයසේදීම යා එක්ක විවාහ වුණු කළුතර ධනවත් පවුලක උගත් තරුණියක් පද්මිනී. පිටතට මේ වගේ පරිපූර්ණ චිත්‍රයක් පෙනුන්නට මුළු සමාජයම කම්පා කරවමින් ඒක බිනී ගියේ කොහොමද? බලන්න, ලස්සන විවාහයක්, දරුවෝ 3 දෙනෙක්, සේවක සේවිකාවෝ පිරිච්ච ලොකු ගෙයක්, මේ හැමදේම එක්ක පිටලෝකෙට පෙනුනේ ඇත්තරම සුරංගනා කතාවක් වගේ ජීවිතයක්. ඒත් ඒ ලස්සන පින්තූරේ පිටිපස්සේ හැංගිලා තිබුණේ ගොඩක් අඳුරු රහස්. මෙන්න මෙතනින් තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය පටන් ගන්නේ. අර වැහුණු දොරවල් පිටිපස්සේ තිබුණු ප්‍රශ්න එළියට එන්න පටන් ගන්නවා. අපි බලමු ඒ ලස්සන සම්බන්ධය ටිකින් ටික දෙදරුම් කෑවේ කොහොමද කියලා. මුලින්ම අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා. පද්මිනී ඒකට විරුද්ධ වෙනකොට එයාට කාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට එයාව මානසික ලෙඩෙක් විදියට හංවඩු ගහන්න උත්සාහ කරනවා. අන්තිමට මෙයා තමන්ගෙම ගෙදර කාමරයක හිරකාරියක් බවට පත් වෙනවා. බලන්නකෝ පියවරෙන් පියවර එයාගේ මුළු ලෝකයන කඩන් වැටුණු විදිය. හරි, අපි දැන් යමු අපරාධය සිදු වුණු තැනට. පද්මිනීගේ මරණය සිද්ධ වෙච්ච විදිහයි පොලිසිය ඒ වෙලාවේ හොයාගත්ත මූලික තොරතුරු මොනවද කියලා අපි විමර්ශනය කරලා බලමු. කාමරයට කෑම වේලක් ආවට පස්සේ පද්මිනී එකපාරටම ලෙඩ වෙනවා. මැරෙන්න කලින් එයා තමන්ගේ නංගිට කතා කරලා කියනවා එයාගේ ජීවිතේ බේරගන්න කියලා. ඒත් පොලිසිය එනකොට කාමරේ පිරිසිදු කරලා වැසිකිළියත් හොදලා මොකක් හරි හංගන්න උත්සාහ කළා වගේ නේද? පෝස්ට්මෝටම් එකෙන් හැම සැකයක්ම ඉවර වුණා. පද්මිනීගේ මරණයට හේතුව බඩවැල් දරුණු විදිහට විනාශ කරපු ප්‍රබල වසක්. මේක සියදි විනාශා ගැනීමක් නෙවෙයි, මිනිමැරුමක් වෙන්න පුරුවන් කියන පළවෙනිම සාක්ෂිය තමයි ඒ. මේ මුළු විමර්ශනයේම හැරවුම් ලක්ෂ්‍ය වුණේ එකම එක අංකයක්. අංක 2. මේ සරල ඉලක්කම කොහොමද වෛද්‍ය කුලරත්නව කෙලින් මේ මරණයට සම්බන්ධ කළේ? ඔන්න විමර්ශකයන්ට හම්බ වෙච්ච තීරණාත්මකම සාක්ෂිය. පද්මිනීගේ ඇඟේ තිබුණු වස වර්ගයම තියෙන බෝතල් දෙකක් වෙන කොහෙන්වත් නෙවෙයි වෛද්‍ය කුලරත්නගේම ඩිස්පෙන්සරියෙන් හම්බ වෙනවා. දැන් සැකේ ඇඟිල්ල කෙලින්ම එල්ලුනේ ඔහුට. මේක නිකන් අපරාධයක් විතරක් උන්නේ නෑ. ඒකෙන් එහාට ගිහින් ලංකාවේ නීති ඉතිහාසයේ ගොඩක් වැදගත් සම්දිස්ථානයක් වුණු නඩුවක් බවටත් පත් වුණා. කතාව දැන් ඇදිලා යන්නේ කෙලින්ම උසාවියට. අපි බලමු මොනවද එල්ලවුණු චෝදනා සහ ඊට පස්සේ සිද්ධ වුණේ නාටකීය නඩු විභාගයේදී මොකද වුනේ කියලා. චෝදනා පත්‍රයෙන් පවුලේ ඇතුළේ තිබුණු ප්‍රශ්න ඔක්කොම උසාවියේ ඉස්සරහට ආවා. වෛද්‍ය කුලරත්නට මිනිමෙරුමට උදව් කිරීමේ චෝදනාවත්, එයාගේ අම්මටයි සේවිකාවටයි කෙලින්ම වස්කලවම් කරලා මිනිමෙරීමේ චෝදනාවත් එල්ල වුණා. දැන් මුළු පවුලටම තමන්ගේ ජීවිත බේරගන්න සටන් කරන්න සිද්ධ වෙලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් පස්සේ අන්තිමට ජූරිය තමන්ගේ තීරණයට ආවා. ඔවුන්ගේ නිගමනය වුණේ මේ හැමෝම වග කියන්න ඕනේ කියන එකයි. තීන්දුව වලදකරු. මරණ දඬුවම. අධිකරණයෙන් ලැබුණු ඒ දරුණු දඬුවමත් එක්ක හැමෝම හිතුවේ නඩුව එතනින් ඉවරයි කියලා. ඒත් කතාව එතනින් ඉවර වුණේ නැහැ. අභියාචනයකින් පස්සේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවා. වස දුන්න කියලා කෙලින්ම ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියලා තර්ක කරලා හැමෝම පුදුම කරවමින් ඕනුව නිදොස් කොට නිදහස් කළා. නඩුවෙන් පස්සේ මොකද වුනේ? ඒ වගේම ඇයි මේ සිදුවීම අදටත් විසඳ ගන්න බැරි අභිරහසක් වෙලා තියෙන්නේ? ඒ ප්‍රශ්න ගැන කතා කරලා අපි මේ විග්‍රහය අවසන් කරමු. නීතියෙන් නිදහස් වුණාට මිනිස්සුන්ගේ මතෙන් නම් එයාලට ගැළවීමක් තිබුණේ නැහැ. වෛද්‍ය කුලරත්න ආයත් විවාහ වුණත්, එයාගේ අම්මා පිළිකාවකින් නැති වුණත්, එයාලගේ නම් සදාටම පද්මිනීගේ අභිරහස් මරණයත් එක්ක බැඳිලා ඉතුරු වුණා.
මූලාශ්‍රයේ තියෙන මේ කියමනෙන්ම තේරෙනව නේද මේ නඩුවේ තියෙන සදාකාලික අපහැදලි බව. ඒක තමයි ඇත්ත. ඉතින් ඇත්තටම මොකක්ද උනේ? හොඳට සැලසුම් කරපු මිනිමෑරුමක්ද? එහෙම නැත්නම් දරා ගන්න බැරිම තැන සිද්ධ වෙච්ච ඛේදවාචකයක්ද? පද්මිනී කුලරත්නගේ මරණය පිටිපස්ස තියෙන ඇත්තම සත්‍ය අදටත් නොවිසඳුණු අභිරහසක්.